ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙවනු ලබන එවැගේම අඛණ්ඩව 18 වන වතාවටත් ප්‍රීමා ආයතනයේ පූර්ණ අනුග්‍රහය ලැබෙන ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරඟමාලාවේ තවත් තරඟ දෙකක් මීට සුළු මොහොතකට පෙර නිමාවටපත් වුණා. අප දැන් මේ සිටින්නා වූ මැලේ ක්‍රීඩා පිටියේදී නිමාවටපත් වුණේ කොළඹ සවුත් කණ්ඩායම සමගින් නුවර කණ්ඩායම අතර තරඟයයි. එහිදී පළමුව පන්දුවට බහර දුන් කොළඹ සවුත් කණ්ඩායම ලකුණු 265ක් පන්දුවර 47ක් තුල ලැබමින් ලකුණු 266ක ඉලක්කයක් නුවර කණ්ඩායම ඉදිරියේ තැබුවා. එම ලකුණු සංඛ්‍යාව හඹාගේ නුවර කණ්ඩායම පන්දුවර 41යි පන්දු 4කදී සියල්ලන් දැවි රැස් කළේ ලකුණු 178ක් පමණයි. ඒ අනුව නුවර කණ්ඩායම පරාජයට පත් කරමින් කොළඹ සවුත් කණ්ඩායම ලකුණු 87ක ජයග්‍රහණයක් හිමි කරගත්තා. නුවර කණ්ඩායම ලබාගත් ලකුණු 178ට ඉමන්ජි දිසානායක ලබාගත් ලකුණු 41ක්, සන්ඩු අනුහස් ලබාගත් ලකුණු 38ක් සහ සසිත් බණ්ඩාරෙක් කළ ලකුණු 25ක් ඇතුළත් වුණා. කොළඹ සවුත් කණ්ඩායම වෙනුවෙන් පන්දු වැයීමේදී කැපිපෙනෙන ක්‍රීඩකයා බවට පත් වුණේ දින්වන් සතීෂ්. ඔහු ලකුණු 23කට කඩලු 3ක් තබා ගත්තා. හමීඩ් අබ්දාල්, ගගන් ගමගේ දෙදෙනාම කඩලු 2 බැගින් ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව නුවර කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 87ක ජයග්‍රහණයක් කොළඹ සවුත් කණ්ඩායම හිමි කරගත්තා. ඒ වගේම බෙස්ලි ක්‍රීඩා පිටියේ නිමාවට පත් වුණු ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගෙන් ගාල්ල කණ්ඩායම ලකුණු 24ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට සමත් වුණා. ගාල්ල කණ්ඩායම ලකුණු 150ක් පමණයි සියල්ලන් දැවි රැස් කළේ. ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායමට පන්දුවර 38යි පන්දු 5කදී සියල්ලන් දැවි රැස් කරන්නට හැකියාව ලැබුණේ ලකුණු 126ක් පමණයි. එම ලකුණු 126ට පබසර වනසිංහ පන්දු 24කදී 6 පහර 7ක් සහ 4 පහරක් සමග ලබාගත් ලකුණු 51ක් ඇතුළත් වුණා. දඹුල්ල කණ්ඩායමට අද දිනේදී සිත සතුට පිණිස හේතු වුණු එකම කාරණාව බවටයි ඒපත් වුණේ. පබසර ලකුණු 50ක් රැස් කළත් නැත්නම් ලකුණු 51ක් රැස් කළත් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 126ක් තිබියදී සියලුම ක්‍රීඩකින් දඹුල්ල කණ්ඩායමේ දැවී ගියා. ඔහු හැරුණු විට ලකුණු 10 ඉක්මවා ගියේ තරුචද සිල්වා ලකුණු 15ක් ලබා ගනිමින්. ගෙසදු යසස් ලකුණු 26කට කඩලු 3ක් සහ කවිෂි ගයසාන් ලකුණු 24කට කඩලු 3ක් දවා ගත්තා. ඒ අනුව අද පැවතුණු තරඟ දෙකෙන් ගාල්ල කණ්ඩායමත් කොළඹ සවුත් කණ්ඩායමත් ජයග්‍රහණය හිමි කරගත්තා.